එහෙනම් ඔන්න අද කතා කරන්න යන්නේ ලංකාවට මේ වෙද්දී Vivo ලගින් එන්න තියෙන සුපිරිම mid range ෆෝන් එක ගැන. මේ තමයි Vivo V70 series එකේ ටිකක් ගණන් අඩුවට ගන්න පුළුවන් V70 Fashion Edition නැත්නම් FE කියන ස්මාර්ට් ෆෝන් එක. මේ ෆෝන් එකේ මෙගාපික්සල් 200ක කැමරා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න mid range ෆෝන් එකක මෙගාපික්සල් 200ක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි මිලියම්පියව 7000ක් වගේ ටිකක් ලොකු බැටරි එකක් එක්ක 90 වෝට් බොට් 90කින් ෆාස්ට් චාර්ජ් කරන්න පුළුවන් හැකියාවත් මේ ෆෝන් එකේ තියෙනවා. ඔයාලා දන්නවද Vivo ලගේ V series එකේ පළවෙනි පාරට තමයි මෙන්න මේ වගේ Fashion Edition නැත්නම් මේ FE කියන නමකින් ෆෝන් එකක් රිලීස් වෙන්නේ. කොහොම නමුත් V70 series එකේදී මෙයාලා V70 FE කියන මේ ෆෝන් එකට Vivo ලගේ පළවෙනි වතාවට පාවිච්චි වෙන darkness glow technology එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ V70 FE ෆෝන් එකේ තියෙන මෙන්න මේ ලස්සන purple color එක. මේකට කියන්නේ Northern Light Purple කියලා. ඉතින් මේ Northern Light Purple කියන කලර් එකටම ආවේනික වෙච්ච darkness glow technology එක අපිට බලා ගන්න පුළුවන්. මේක වෙන්නේ මෙහෙමයි. දැන් උදාහරණයකට හිතන්නකෝ මේ ෆෝන් එක අරගෙන එළියට ගියා කියලා. ඉරවුවට මේ ෆෝන් එකේ බැක් එක නිරාවරණය වුණාට පස්සේ අඳුරු දැනකට අරන් එනවා. ඉතින් එහෙම අරන් ආවහම ෆෝන් එකේ බැක් එක මෙන්න මේ වගේ ලස්සනට නියෝන් ග්ලෝ ඉෆෙක්ට් එකකින් දිලිසෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් Vivo ලා පළවෙනි පාරට තමයි මේ ටෙක්නොලොජි එක මේ ෆෝන් එකට පාවිච්චි කරන්නේ. ඒකත් මේ Northern Light Purple කියන කලර් එකට විතරයි මේක available වෙන්නේ. ෆෝන් එක දිහා බැලුවහම සෑහෙන ස්ලිම් ප්‍රොෆයිල් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මිලියම්පියව 7000ක් වගේ ලොකු බැටරි එකක් දීලත් මෙයාලා මේ ෆෝන් එකට මිලිමීටර් 7.59ක වගේ thickness එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ ගොඩක්ම හීනි විදිහට ෆෝන් එක හදන්න උදව් වෙන්නේ මේ ෆෝන් එකේ ලොකු බැටරි එකක් තිබිලත් මෙයාලා මේ බැටරි එකට පාවිච්චි කරන සිලිකන් කාබන් කියන ටෙක්නොලොජි එක. ඉතින් මේක මේ වෙද්දී Vivo වල විතරක් නෙමේ ගොඩක් ෆෝන් කම්පැනිස් පාවිච්චි කරනවා ලොකු බැටරි කැපැසිටි එකක් ෆෝන් එකට දෙන්න. ඉතින් Vivo ලා මේක හඳුන්වන්නේ seamless flat frame එකක් එක්ක දීලා තියෙන ultra thin bezels තියෙන ඩිසයින් එකක් කියලා. සරලව කිව්වොත් flagship grade minimalistic design එකක් තමයි මේ ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ V70 FE කියන ෆෝන් එකේ අපිට flip cards කියන ටෙක්නොලොජි එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් සරලව වෙන්නේ ෆෝන් එකේ තියෙන motions එක්ක ඔයා ෆෝන් එකට apply කරලා තියෙන wallpaper එකත් මෙන්න මේ වගේ ලස්සනට change වෙනවා. හරියටම කිව්වොත් truly dynamic lock screen එකක් ඔයාට මේ ෆෝන් එකෙන් experience කරන්න පුළුවන්. ඔයාලා හැම කෙනෙක්ම දන්න දෙයක් තමයි දැන් අපි ඉන්නේ AI era එක. එතකොට මේ era එකේදී අපිට ෆෝන් කම්පැනිස් වලින් බලා ගන්න පුළුවන් වෙන ස්මාර්ට්ෆෝන්ස් ගොඩක් ඒවා AI ඉන්ටිග්‍රේට් වෙච්ච ෆෝන්. ඉතින් ඒකත් එක්ක ෆෝන් එකේ 150කට වැඩි ෆීචර්ස් අපිට AI වලින් තමයි මේ වෙද්දි බලා ගන්න පුළුවන් වෙන්නේ. දන්නවද මෙන්න මේ V70 Fashion Edition කියන ෆෝන් එකත් තනිකරම AI ෆෝන් එකක්. මම එහෙම කියන්නේ හේතුව තමයි මේ ෆෝන් එකේ තියෙන කැමරා ෆීචර්ස් සෙට් එක. ඉතින් මම මේ ෆෝන් එකේ කැමරා ස්පෙක්ස් ටික වාඩ මුලින්ම කියලා ඒ ටික විස්තර කරන්නම්. පළවෙනි එක ෆෝන් එකට හම්බෙන මෙගාපික්සල් 200ක OIS Ultra Clear main කැමරා එකක්. මේ සෙන්සර් එක Samsung ISOCELL HP5 කියන සෙන්සර් එක. ඒ වගේම මේකට OIS සහ EIS ටෙක්නොලොජිස් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තවත් 8 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් සෙන්සර් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ කැමරා සෙටප් එකේ වාට බලා ගන්න පුළුවන් වෙනවා රින් ලයිට් එකක්. ඇත්තටම මේක හඳුන්වන්නේ ඕරා ලයිට් කියලා. ඔයාලා දන්නවා Vivo ලගේ පළවෙනි වතාවට නෙමෙයි අපිට ඕරා ලයිට් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ෆෝන් එකට හම්බෙන මෙගාපික්සල් 200ක සෙන්සර් එක සාමාන්‍යයෙන් 1/1.56 ඉන්චස් ටිකක් ලොකු සෙන්සර් එකක් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා මේ ෆෝන් එකේ ලෙන්ස් එකට ටිකක් වැඩි ආලෝකයක් එළියෙන් ගන්න හැකියාව තියෙනවා. ඒකත් එක්ක ගොඩක්ම ක්ලියර් ෆොටෝ එකක් අවුට් කරන්න පුළුවන්. මේ ලෙන්ස් එකට මෙයාලා අල්ට්‍රා ක්ලියර් zoom in ටෙක්නොලොජි එකක් දීලා තියෙනවා. මෙයාලා කියන විදිහට මේ ලෙන්ස් එකෙන් ඔයා ෆොටෝ එකක් අරගෙන 100ට 900ක් වගේ maximum zoom කරත් ඔයාට ගොඩක් sharp වෙච්ච details ඒ image එකේ බලා ගන්න පුළුවන්. මොකද මෙයාලා මේකට advanced AI පාවිච්චි කරලා තියෙනවා මේ ෆොටෝ එකේ details loss වෙන්නේ නැතුව ඒක protect කරන්න. මේ ෆෝන් එකට ටෙලිෆොටෝ ලෙන්ස් එකක් එන්නේ නැහැනේ. හැබැයි මෙයාලා මේකට 30x දක්වා digital zoom කරන්න හැකියාව දීලා තියෙනවා AI ටෙක්නොලොජි එක හරහා. ඒ වගේම මේ 200 මෙගාපික්සල් සෙන්සර් එකට අල්ට්‍රා ක්ලියර් ක්‍රොපින් ටෙක්නොලොජි එක මෙයාලා දීලා තියෙනවා. සරලව කිව්වොත් ඔයාට එක ෂොට් එකකින් මල්ටිපල් සීන්ස් කීපයක්ම මේකෙන් ක්‍රොප් කරලා ගන්න පුළුවන්.
ඒ වගේම මල්ටිෆෝකල් පෝට්‍රේට් මෝඩ් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. කැමති ෆෝකල් ලෙන්ත් එකකින් ඔයාලට පෝට්‍රේට් නැත්නම් ක්ලෝස් අප් පෝට්‍රේට්ස් ගන්න හැකියාව තියෙනවා. වීඩියෝ රෙකෝඩින් ගැන කතා කරොත් 4K ස්ටේබල් වීඩියෝස් ඔයාලට මේ ෆෝන් එකකින් රෙකෝඩ් කරන්න පුළුවන්. මොකද රියර් කැමරා එකට OIS සහ EIS කියන ටෙක්නොලොජි දෙකම සපෝට් කරනවා. ෆ්‍රන්ට් කැම් එකනොත් ඔයාලට 4K රෙකෝඩ් කරන්න පුළුවන්. සහ මේ දේවල් වලට අමතරව මේ ෆෝන් එකේ ෆොටෝග්‍රැෆි කියන එක ටිකක් හයිලයිට් වෙන්න මෙයාලා AI ෆොටෝග්‍රැෆි සූට් එකක් මේ ෆෝන් එකට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. සරලව කිව්වොත් මේ ෆෝන් එකෙන් ඔයා ෆොටෝ එකක් ගත්තට පස්සේ ඒ ෆොටෝ එකට AI වලින් දාන්න පුළුවන් වැඩ කෑලි සෑහෙන ප්‍රමාණයක් මෙන්න මේ ෆොටෝග්‍රැෆි සූට් එකේ වාට බලා ගන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් AI Magic Weather, එතකොට AI Magic Landscape, AI 4 Season Portrait, AI Floral Blessing, AI Imaging Studio, ෆිල්ම් කැමරා මෝඩ් 3.0 වගේ ගොඩක් දේවල් ඔයාට මේ කැමරා එකේ බලා ගන්න පුළුවන්. සරලව කිව්වොත් මේක ෆොටෝග්‍රැෆි කරන්න හදපු ෆෝන් එකක්. මම මුලින් කිව්වා මේ ෆෝන් එකට මිලියම්පියර් 7000ක් හම්බෙනවා. ඒ වගේම මේක charge කරන්න 90 watt flash charging technology එක මෙයාලා introduce කරලා තියෙනවා. ඒ කියන්නේ හරියටම පැයකදී ඔයාට මේ ෆෝන් එක 100ට 1 ඉඳන් 100ට 100ක් වෙනකන් charge කරගන්න පුළුවන්. මේ ෆෝන් එකට මල්ටි සිනාරියෝ බයිපාස් චාර්ජින් ටෙක්නොලොජි එක මෙයාලා ලබා දීලා තියෙනවා. සරලව කිව්වොත් ඔයා මේ ෆෝන් එක charge එකට ගහගෙන පාවිච්චි කරනවා නම් ෆෝන් එකේ බැටරි එකෙන් කරන්ට් එක ගන්නෙ නැතුව කෙලින්ම AC කරන්ට් එකේම ෆෝන් එක වැඩ කරන විදිහට මෙයාට පුළුවන් ඔටෝමැටිකලි ඒක ස්විච් කරගන්න. ඉතින් මේකෙන් වෙන්නේ ෆෝන් එකේ හීට් එක අඩු කරලා ෆෝන් එකේ charging life cycle ගානත් අඩු කරලා බැටරි එකේ ආයු කාලය extend කරන එක. මේක නම් ස්මාර්ට්ම ටෙක්නොලොජි එකක්. Vivo V70 Fashion Edition ෆෝන් එකේ වාට 1.5K resolution එකක් තියෙන ultra clear OLED panel එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 1900ක් දක්වා maximum brightness level එකකට යන්නත් පුළුවන්. ඒ වගේම ගොඩක් smooth display performance එකක් වාට experience කරන්න 120Hz මේ ෆෝන් එකේ වාට බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ screen size එක 6.83 inches. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ටිකක් ලොකු screen එකක් තමයි මේ ෆෝන් එකට තියෙන්නේ. මේ විදිහට feature pack වෙලා තියෙන V70 Fashion Edition එකේ SoC එක වෙන්නේ MediaTek Dimensity 7360 Turbo කියන processor එක. මෙයාලා කියන විදිහට stable gaming performance එකක් ගන්න පුළුවන්. එතකොට seamless multitasking වාට experience කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක්ම fast විදිහට response කරන performance එකක් වාට මේ ෆෝන් එකේ මේ SoC එකත් එක ගන්න හැකියාව තියෙනවා. මොකද මේක 5G capable chip එකක් සහ මේකේ processing node එක 4 nanometer විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ෆෝන් එකට symmetrical dual speaker setup එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. real time ෆෝන් එක use වෙන විදිහත් එක්ක ඔයාලට balance වෙච්ච immersive sound experience එකක් gaming වලටද movies වලටද නැත්නම් music වලටද වෙන වෙනම වුණත් මේ ෆෝන් එකෙන් ගන්න හැකියාව තියෙනවා. අනිත් එක තමයි gaming වලට ඔයාලට HyperC audio technology එක බලා ගන්න පුළුවන්. ඉතින් සරලව කිව්වොත් එකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලට 125ක් වැඩිපුර wide audio එකක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම 100ට 120ක් දක්වා enhanced වෙච්ච detail තියෙන immersive surround sharp sound technology එකක් මේ ෆෝන් එකේ ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක මේ ෆෝන් එකේ overall performance එක smooth විදිහට තියන්න මේ ෆෝන් එකට පාවිච්චි කරලා තියෙනවා ultra large VC smart cooling system එකක්. සරලව කිව්වොත් vapor chambering cooling system එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ෆෝන් එක overheat වෙන එක reduce කරලා ෆෝන් එකේ cooling පැත්ත improve කරලා ගොඩක්ම stable performance එකක් deliver කරන්න. ඒ වගේම AI Superlink technology එක මේ ෆෝන් එකට පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ 360 විදිහට cover වෙලා මේ ෆෝන් එකේ තියෙන coverage එක එහෙම නැත්නම් signal strength එක boost කරන්න හැකියාව තියෙනවා 360 විදිහට coverage එක මේකට gather කරලා. ඉවර නැහැ. මේ ෆෝන් එකට advanced IP68 සහ IP69 කියන dust and water resistant technologies බලා ගන්න පුළුවන්. ඉතින් මෙයාලා කියන විදිහට සාමාන්‍යයෙන් මීටර් 1.5ක් විතර වතුර ඇතුලේ වාට විනාඩි 120ක් ඒ කියන්නේ පැය 2කට ආසන්න කාලයක් මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්ලු. ඒ වගේම under water photography කරන්නත් මේ ෆෝන් එකේ හැකියාව තියෙනවා කියලා තමයි මෙයාලා කියන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් එක්ක අපිට Vivo V70 Fashion Edition කියන ෆෝන් එක ඉදිරි දවස් 2-3 ඇතුළත ලංකාවේදී බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් price range එක සම්බන්ධයෙන් නම් දැනට හරියටම කොහෙවත් reveal වෙලා නැහැ. හැබැයි බොහෝ දුරට මේකේ price එක 1,50,000 1,60,000 අතර වගේ යන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් අපි බලමු ආවට පස්සේ මොන වගේ price එකකට යයිද කියලා. ඉතින් ඔයගේ අදහස පහලින් comment එකක් දාන්න. ෆෝන් එක ගන්න ඉන්නව නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. like කරන්න, share කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. අර bell icon එකත් all දාලා තියාගන්න. මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම ඔයාට notification එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් කොල්ලෝ අපි ගියා.